කිරිකඩ සේලේ පිදීමේ චාරිත්‍රය සිද්ධ කරන්නට වැඩි වේලාවක් නැහැ. නිසා ඉක්මනින්ම මේ ටික කරගෙන යන්නට වෙනවා. ඒ නිසා අපි කිරිකඩ සේලේ පිදීමේ චාරිත්‍රය සිදු කරන්නට යන්නේ මනමාල මහත්මියගේ අම්මට ඉදිරියට එන හැටියට ආරාධනය කර සිටිනවා. මෙන්න මේ කිරිකඩ සේලය ආරම්භ වුණේ ඔක්කාක රජුරන්ගේ කාලේ. ඔක්කාක රජුරන්ගේ කාලේ සබ්‍රහ්ම කියන ඒ බ්‍රහ්ම කුලේ බමුණෙක් යනවා දියණියක් සරණ පාවා ගන්නට. ඒ සරණ පාවා ගන්නට ආවයින් පස්සේ ඒ බැමිණිය ප්‍රකාශයක් කරනවා ඒ තමා මම ඇහැක් වගේ හදපු මේ දියණිය ඔබ රැගෙන යන්නට මත්තෙන් මගේ ණය ගෙවලා නිදහස් මගේ ණය ගෙවලා දියණිය රැගෙන යන්නට කියලා. ඒ අවස්ථාවේදී බමුණු කුමරට ඇති වුණ ගැටලුව තමා ණය ගෙවන්නේ කොහොමද කියන එක ඇති වුණායින් පස්සේ මොකද්ද කරන්නේ කියන ගැටලුව ආවයින් පස්සේ අම්මා කියනවා මෙන්න මෙහෙම කතාවක් පුතේ මේ දියණිය මේ ලෝකෙට බිහි කරන මොහොතේ රෙදි කච්චියක් ඒ කියන්නේ රෙදියාර 32ක් පෙඟෙනතුරු මගේ ලේ ධාතුව පිට වෙන්නට ඇති. ඒ විතරක් නෙවෙයි ඒ දියණිය ලැබුණායින් පස්සේ රෙදි කච්චියක් පෙඟෙනතුරු මගේ ලේ කිරි බවට පත් කරලා මම ඇයට පොවන්නට ඇති. ඒ නිසා රෙදි කච්චියක් පෙඟෙනතුරු ඒ කිරි පොවල හැදූ වැඩූ දියණිය රැගෙන යන මොහොතේ ණය ගෙවන්නට කිව්වායින් පස්සේ එදා ඒ රෙදි කච්චිය ගෙනවිත් පිදුවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ ණයෙන් නිදහස් කරන්නට එදා ඒ අම්මා කරපු දෙයක් තියෙනවා ඒ තමා ඒ රෙදි කච්චේ රෙදියාර 32න් රෙදියාර 10ක් පන්සලේ කටින චීවරයේ මහන්ට පූජා කළා. මෙන්න මේ ආකාරයෙන් සිදු කරලා තමා මේ මනමාල මහත්මයා මේ මනමාල මහත්මිය රැගෙන ගියායින් පස්සේ විටක ඇයට මේ මනමාල මහත්මයාට 16ක් බවට පත් වෙනවා. ඒ තමා තමන් උයලා පිහලා කණ්ඩ දෙනවා ඒ වගේම ගෙදර අතුපතු ගන්න ඕන රෙදි හොදන්න ඕන මේ සියල්ල සිදු කරන්නට ඕන. ඒ වගේම තවත් අවස්ථාවකදී තමන්ට සහෝදරියක් වෙන තමන්ගේ ප්‍රශ්නයක් කියන්නට තවත් අවස්ථාවකදී අය තමන්ට අම්මා කෙනෙක් වෙනවා. මෙන්න මේ ආකාරයේ උවටන් ලබන නිසා අම්මේ ඒ ණයෙන් මාව නිදහස් කරන්න කියන ඉල්ලීම තමයි මේ තුල තිබෙන්නේ. ඒ නිසා ඒ අම්මට මේ කිරිකඩ සේලයේ පිදීමේ චාරිත්‍රය සිදු කරන්නට සූදානම් වන්නේ. ඔක්කාක රජ කල සම්බ්‍රහ්මනම් ලද නායක බමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල. දාස ඒකාඩ මාස සාරී උපම් දාසිට දුන් කිරි කච්චියක් රෙදි සාරි දෙමෙන්නට ඇත දුවට දුන් කිරි. දුවට දුව බිව් කිරිවල පව්වාර වන්නට කිරි කඩ දුන්නා මවගේ සුරාතට. කිරි කඩ සැදුනේ මෙහෙමයි පෙර සිට එය හිස මතගෙන අම්මා යයි ගෙට. දුන්න කිරිවල පමණ මෙතෙකයි කියන්නට අද මේ භවේ හැකි වූ කෙනෙකුන් සිටිනවා නම් එයයි පුදුමය මේ භවේ. සම කරන්නට නොහැක කහවණු වලට මව් කිරිවලගේ කච්චියක් රෙදි පොඟවලා තව ඉතිරි වේයි මට හැඟේ. දසමසක් මා කුසෙහි දරමින් ලොවට මා බිහි කරපු අම්මේ ගලන රුධිරය කිරට හරවා පොවා ඇති දැඩි කරපු අම්මේ යස උතුන් මේ
දක්වා දෙනෙත මෙන්මා රැකපුවම්මේ යස උතුම් ඔබේ දෙපා නමදිමි යන්ට අවසර දෙන්න අම්මේ දෙන්නම ගාථා කියන්නේ බඳ ගන්න දස මාසේ පුරේ කත්වා ඕසේසි උද්දිකාරණං ආයුදීගං වස්ස